බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ බොහෝ අභිරහස් තියෙන ස්ථානයක්. පසුගිය වසර 100 තුල නැව් 50කට වැඩි ප්‍රමාණයක් සහ ගුවන් යානා 20කට වැඩි ප්‍රමාණයක් මෙතන අතුරුදහන් වෙලා තියෙනවා. යක්ෂයාගේ ත්‍රිකෝණයේ විදිහට හඳුන්වන මේ ස්ථානයේ ළඟට යන ඕනම දෙයක් එයා ගිලිනවා කියලා අපිට දැන් පේනවා. නමුත් මේකට හේතුව මොකක්ද? මේ ප්‍රහෙලිකා ප්‍රශ්නෙට පිළිතුර විද්‍යාඥයන් විසින් අවසානයේ හොයාගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රසිද්ධ මුහුදු ප්‍රදේශය ඇට්ලාන්ටික් සාගරයේ සොහොන් බිම බවට පත් කරන්නේ මොකක්ද? මේ විදිහට දේවල් අරුම පුදුම විදිහට අතුරුදහන් වෙන්නේ ස්වභාවික බලවේගයක් නිසාද? එහෙමත් නැත්නම් අපි නොදන්න යම් අద్భుත බලවේගයක් මේ සාගර ගැඹුරේ තියනවද? බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ මේ ලෝකයේ අద్భుත ස්ථාන වලින් මුලින්ම තියෙන දෙයක්. ඒක ෆ්ලොරිඩා, පෝර්තෝ රීකෝ, බර්මියුඩා දූපත් අතර පිහිටලා තියෙන අద్భుත ස්ථානයක්. සීවස් ගණනාවක් පුරා විවිධ ජනප්‍රවාද නිර්මාණය වුණු අමුතුම සිදුවීම් රාශියක් මෙතන වෙලා තියෙනවා. සතවර්ෂයකට පෙර පුද්ගලයන් 306 දෙනෙක් සමග අතුරුදහන් වූ ගල් අඟුරු නෞකාවක් වන USS සයික්ලෝප්ස් එකට උනේ මොකද්ද? 1945 දෙසැම්බරයේ බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වුණු ෆ්ලයිට් 19 හි ඇමරිකානු බෝම්බකරුවන්ට උනේ මොකද්ද? මේ වගේ තවත් බොහෝ අවස්ථා තියෙනවා මෙතන සිදුවුණු අභිරහස් ලයිස්තුයි. අපේ දැනුමෙන් පැහැදිලි කරන්න බැරි දෙයක් මේ මුහුදු පතුලේ තියෙනවා වෙන්න බැරිද? විද්‍යාඥයන්ගේ නවතම සොයා ගැනීම් වලින් දැන් මේ අභිරහස විසඳෙන්න යම් කරුණු අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් අද අපි වීඩියෝ එකේ කතා බහ කරන්න යනවා බර්මියුඩා ත්‍රිකෝණය ගැන අමුතුම කරුණු ගොඩක් මෙන්න මේ වීඩියෝ තුලින්. විද්‍යාඥයෝ මොකද්ද හොයාගෙන තියෙන්නේ? විද්‍යාඥයන් හිතනවා බර්මියුඩා ත්‍රිකෝණය සැබෑ මුහුදු රකුසන්ගේ නිවහනක් කියලා. හැබැයි යාලා Pirates of the Caribbean චිත්‍රපටිය අපි දකිනවා වගේ යෝධ දැල්ලන් හරි ක්‍රාකන්ලා ගැන නෙමෙයි යාලා කියන්නේ. එයාලා මේ විදිහට අපිට කියන මුහුදු රකුසන් තමයි දැවැන්ත මුහුදු රළ. මීටර් 40ක් පමණ උස මේ දැවැන්ත රළ නිසා විශාල නැව් පවා මුහුදු පත්ලට ඇදගෙන යන්න පුළුවන්. කාලයක් තිස්සේ මිනිස්සු හිතුවා මේ වගේ දැවැන්ත රළ පහරවල් නැවියන් හදපු කතා කියලා. නමුත් දැන් ඒවා ඇත්ත කියලා අපිට චන්ද්‍රිකා ඡායාරූප වලින් බලා ගන්න පුළුවන්. ඒ වුණාට මේ රළ නිර්මාණය වෙන්න මේ තරංග හැදෙන්නේ කොහොමද කියලා අපි හරියටම දන්නේ නැහැ. සාමාන්‍ය තරංග කිහිපයක් එකතු වෙලා විවිධ වේගයකින් චලනය වන විට ඒවා නිර්මාණය වෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. තරංගයේ එන්නෙන්නම විශාල වෙන්නේ අනිත් තරංග වලින් ශක්තිය ලබා ගන්නකොට කියලා තමයි විද්‍යුතුන් නම් කියන්නේ. එතකොට ඒක ඊටාත්ම වේගෙන් සහ විශාල බලයකින් මුහුදු මතු පිටට වදිනවා. මෙන්න මේ දියරකුසු රැල්ලෙන් ඔයා මිය යන්න පුළුවන් සම්භාවිතාවය රඳා පවතින්නේ ඔයා මුහුදේ ඉන්න ස්ථානය අනුව. සමහර ස්ථානවල රළ අනෙක් ස්ථානවලට වඩා වැඩි. ඉතින් මේ ස්ථානවලින් එකක් තමයි සුප්‍රසිද්ධ බර්මියුඩා ත්‍රිකෝණය. සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් හිතනවා බර්මියුඩා ත්‍රිකෝණයේ බොහෝ නැව් මේ දියරකුසු රැළ විසින් ගිලගෙන තියෙනවා කියලා. මේ කණ්ඩායමේ නායකයා සයිමන් බොක්සාල් කියන්නේ එවැනි රැල්ලක් පහසුවෙන් නැවක් දෙකඩ කරලා ඊටමත්ම ඉක්මනින් සාගර පතුලට ගිල්වා දමන්න පුළුවන් කියලා. මේගොල්ලන්ගේ න්‍යාය පරීක්ෂා කිරීම සඳහා පර්යේෂකයන් USS සයික්ලෝප්ස් එකේ කුඩා ආකෘතියක් හැදුවා. මේක බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වූ නෞකාවක කොපියක්. මෙන්න මේ නෞකාව අතුරුදහන් වෙනකොට කුණාටු සහිත ප්‍රදේශයක තමයි තිබිලා තියෙන්නේ. මේ කුණාටු ඇති කරන තරංග අනුකරණය කරන්න පර්යේෂකයන් පරිගණකයක් භාවිතා කළා. ඉතින් මේ ප්‍රතිඵල වලින් එයාලා දැක්කා සෝභාදාමයේ බලෙන් නැව ඉරිලා ගැඹුරු මුහුදට ගිලුණු විදිය. ගුවන් යානා ගැන මොකද කියන්න තියෙන්නේ? ඊටාත්ම ඉක්මනින් නැවක් ගිලී යන්න මේ දැවැන්ත රළ සමත් වීම සාධාරණයි කියලා අපිට දැන් කියන්න පුළුවන්. නමුත් බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වූ ගුවන් යානා ගැන ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ කියලා දැන් ඔයා මගෙන් අහනවා ඇති. හොඳයි. මේ රාක්ෂ රළ අහස තරම් උසට ගිහින් මේ යානා බිම හෙළුවා කියලා දැන් ඔයා හිතනවා ඇති. හැත වශයෙන් මෙහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. මේ කුණාටු සහිත කාලගුණයට මේ ගුවන් යානා හසු වුණු නිසා තමයි ඒවා ඒ විදිහට විනාශ වෙන්නේ. ඉතින් මේ විදිහට යක්ෂයාගේ ත්‍රිකෝණයේ ප්‍රහෙලිකාව විසඳුනාද කියලා දැන් ඔයා හිතනවා ඇති. නෑ තාම නෑ. මේ මම ඔයාට කිව්වේ මෙතන වෙන භයානක සිදුවීම් පැහැදිලි කරන්න උත්සාහ කරන න්‍යායන් විතරයි. තවත් න්‍යායන් කිහිපයක්ම තියෙනවා අපිට කතා කරන්න. උදාහරණයක් විදිහට බර්මියුඩා ත්‍රිකෝණයේ මුහුද යට මීතේන් වායුව විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඇමරිකාව, ජපානය, ජර්මනිය සහ ඉන්දියාවේ ඇතැම් විද්‍යාඥයන් කියනවා මේ වායුවේ යම් ගැඹුරකදී අයිස් වර්ගයක් බවට පත් වෙනවා කියලා. ඉතින් මේ අයිස් බොහෝ මිනිසුන්ගේ ජීවිත බිලිගන්න බර්මියුඩා ත්‍රිකෝණය තුල සමත් වෙනවා කියලා තමයි එයාලා හොයාගෙන තියෙන්නේ. උෂ්ණත්වය සහ පීඩනය වෙනස් වෙනකොට වායුව අයිස් වලින් මිදිලා මතු පිටට යන්න පුළුවන්. මේක වේගෙන් සිදු වුණොත් ඒක විශාල පිපිරීමක් වුණත් ඇති කරන්න පුළුවන්. අපි ඒකට කියන්නේ මීතේන් පිපුරුමක් කියලා. ඒක භූමිකම්පාවක් හරි පෘථිවියේ වෙනත් චලනයක් නිසා ඇති වෙන්නත් පුළුවන්. මෙන්න මේ පිපිරීම් නැව් සහ ගුවන් යානා සඳහා ඉතාමත්ම භයානකයි.
මේ වායුව ජලයට බලපාන ආකාරය තේරුම් ගන්න සෝඩා බෝතලයක් ගැන හිතන්නකෝ. අපි ඒක විවෘත කරනකොට බුබුලු ඉක්මනින්ම ඉහළ යනවා. සමහර වෙලාවට මේක හෙල්ලිලා තිබ්බොත් ඒක පීඩනයත් එක්ක සෑහෙන බුබුලු ප්‍රමාණයක් එළියට නිකුත් වෙනවා. සාගරයේ වායු බුබුලු සම්බන්ධයෙන් මේ සිද්ධාන්තයත් මේකම තමයි. නමුත් වායුව සහිත ජලයේ සාමාන්‍ය ජලයට වඩා සැහැල්ලුයි. නැවක් බුබුලු මැද ගමන් කරනකොට ඒක නිකම්ම පහළට ගිලෙනවා. නැවේ ඉන්න අයට උදව් ඉල්ලන්නවත් වෙලාවක් නැහැ. වායුව වාතය ඉහළට ගිහිල්ලා ගුවන් යානා වෙතත් ළඟා වෙන්න පුළුවන්. සමහර අය කියනවා 1945 දී ගුවන් යානා අතුරුදහන් වූට ඒගොල්ලන් අහසේ ගින්නක් දැකලා තියෙනවා කියලා. ඒකට හේතුව ගුවන් යානා එන්ජින් වලින් මේ මීතේන් වලට ගිනි ගැනීම. වායුව ඉතාමත්ම වේගෙන් පිලිසිලා ගුවන් යානා විනාශ වෙන්න ඇති කියලා තමයි මේ න්‍යාය අනුව ගොඩක් දෙනෙක් කියන්නේ. නාවිකයෝ බය වෙන හේතුව වියලී ගිය කටක්, බෙරයක් වගේ ගැහෙන හදවතක් සහ අයිස් වගේ කැටිවුණු මාංශ පේශි. මම දැන් වාට කිව්වේ බර්මියුඩා ත්‍රිකෝණයේ ළඟින් යන නාවිකයන්ට දැනෙන ෆීලිං එක. බර්මියුඩා ත්‍රිකෝණය හරහා යාත්‍රා කරන බොහෝ දෙනෙක් කිව්වේ Tamanට අමුතු බියක් දැනෙනවා කියලා. නමුත් ඇයි? එයාලට ඇහුණු බියජනක කතා නිසා එයාලගේ මනස එයාලව රැවට්ටුවද? සමහර විට නෑ. සමහර ප්‍රවීණයන් හිතනවා වෙනත් දෙයක් මේ බීතියට හේතු වෙන්න පුළුවන් කියලා. ඒගොල්ලන් ඒක ඉන්ෆ්‍රා සවුන්ඩ් කියලා හඳුන්වනවා. ඒක මිනිහෙක්ට ඇහෙන්නේ නැති තරම් අමුතු ශබ්දයක්. ඒක කුණාටු සහ විශාල රළ මගින් එළියට එන ශබ්දයක්. නමුත් ඒක මිනිස්සුන්ට ඇහෙන්නේ නැති වුණත් ඒක අපිට බලපානවා. කිසිම හේතුවක් නොමැතිව ඒක අපිව කම්පණයට සහ බීතියට පත් කරන්න පුළුවන්. නමුත් මේ අදහසේ ගැටලුවක් තියෙනවා. මේ ශබ්දේ ගමන් කරන ආකාරය සහ ඒක අපිට දැනෙන ආකාරය පෙන්වන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ. ඉතින් බර්මියුඩා ත්‍රිකෝණයේ ඉන්ෆ්‍රා සවුන්ඩ් වල භූමිකාව තාමත් අභිරහසක්. අපි වැරදි නම් මොකද කියන්නේ? කාල් නිකී කියන භෞතික විද්‍යාඥයා යක්ෂයාගේ ත්‍රිකෝණයේ අභිරහස විසඳුවා කියලා කියනවා. එයා කියනවා මේ ප්‍රදේශයේ නැව් සහ ගුවන් යානා අතුරුදහන් වෙන්න අద్භූත හේතු ඕනේ නැහැ කියලා. එයා සිය න්‍යාය සනාථ කිරීමට සංඛ්‍යා ලේඛන භාවිතා කරනවා. එයා බර්මියුඩා ත්‍රිකෝණයේ වෙච්ච අනුතුරු අනුපාතය ලෝකයේ අනිකුත් ප්‍රදේශ සමග සංසන්දනය කරනවා. එහෙම බලපුවාම මේ කියන විදිහට මෙතනම විතරක් ගොඩක් අතුරුදහන් වීම තියෙනවා කියලා එයාලට පේන්න තිබුණේ නැහැ. මෙතනට වඩා ගොඩක් අතුරුදහන් වීම තියෙන තැන් ලෝකේ තියෙනවා කියලා එයාලා හොයාගත්තා. කොහොම වුණත් බර්මියුඩා ත්‍රිකෝණයේ මේ විදිහට අනුතුරු වැඩි වෙන්නේ එක්තරා ප්‍රදේශයක විතරයි කියලා තමයි එයාලා කියන්නේ. අයහපත් කාලගුණය, දුර්වල පුහුණුව සහ නරක නායකත්වයේ හේතුවෙන් 1945 දී සුප්‍රසිද්ධ ෆ්ලයිට් 19 සිදුවීම සිද්ධ වුණා කියලා තමයි එයාලා කියන්නේ. අද්දකින් අඩු නියමුවන් ගුවන් විදුලි පණිවිඩත් වැරදි විදිහට වටහාගත්ත නිසා මේ අනුතුර වෙන්නේ නැති කියලා තමයි එයාලා තවදුරටත් කියන්නේ. කාල් නිකීගේ න්‍යාය පදනම් වෙලා තියෙන්නේ තර්ක සහ කරුණු මත මිසක් මිත්‍යාවන් හෝ ජනප්‍රවාද මත නෙමෙයි. මෙන්න මේ නිසා අපිට මේ කරුණු වලට යම්තාක් අවධානයක් දෙන්න පුළුවන්. ඇට්ලන්ටිස් න්‍යාය. විවිධ න්‍යායන් වල විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ තවත් සම්ප්‍රදායික නොවන අදහස් සඳහාත් අපිට ඉඩක් තියෙනවා කියලා. යෝධ තරංග, මීතෙන් වායුව හෝ සංඛ්‍යා ලේඛන ගැන එච්චර හුරු පුරුදු නැති සමහර පුද්ගලයන් මේ බර්මියුඩා ත්‍රිකෝණය පැහැදිලි කරන්න අద్భుත සංකල්ප වලට යොමු වෙලා තියෙනවා. විශ්වාස කරන්න හෝ නොකරන්න එයාලා කියනවා මේ සියලුම අභිරහස් අතුරුදහන් වීම පිටිපස්සේ තියෙන්නේ ඇට්ලැන්ටිස් නගරය කියලා. ඉතින් මේ ප්ලේටෝගේ දූපත් අධිරාජ්‍යය කවදාවත්ම තිබ්බේ නැහැ කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ. නමුත් සමහරු හිතනවා මේ ගිලීගේ ශිෂ්ටාචාරයේ තාක්ෂණය මුහුදේ ස්වභාවික සමතුලිතත්වයට තාමත් බාධා කරනවා කියලා. නිදසුනක් විදියට බිමිනි රෝඩ් කියන සාගර ප්‍රදේශයේ මේ මිත්‍යා ලෝකයේ නටබුන් ජලයට තියෙනවා ඇති කියලා ගොඩක් දෙනෙක් හිතනවා. ඇත්තටම කිව්වොත් මේක බහාමස් වල උතුරු බිමිනි දූපත අසල මීටර් 800ක් පමණ විහිදෙන ස්වභාවික හුණුගල් නිර්මාණයක්. නමුත් ග්‍රැහම් හැන්කොක් වැනි අයට මේක ප්ලේටෝගේ ඇට්ලැන්ටිස් නම් දියුණු සංස්කෘතියක ශේෂයන් ඉතිරි වෙලා තියෙන තැන. තවත් අනුමානයක් තමයි බර්මියුඩා ත්‍රිකෝණයේ වෙනත් විශ්වයක දොරටුවක් සංගෝගෙන ඉන්නවා කියලා. අභ්‍යවකාශය සහ කාලය තුල මේ අමුතු ස්ථානයට ඕනවට වඩා සමීප වෙන ඕනම අයෙක් වෙනත් විශ්වයකින් අවසන් වෙන්න පුළුවන් කියලා කතාවකුත් තියෙනවා. මේ ප්‍රදේශයේ වාර්තා වෙලා තියෙන UFOs පැමිණෙන්නේ මෙතනින් කියලා තමයි මේ ආසන්න ඉන්න කට්ටිය නම් කියන්නේ. ඒ වගේම එක දෙයක් අමතක කරන්න එපා. ක්‍රිස්ටෝෆර් කොලම්බස් බර්මියුඩා ත්‍රිකෝණය හරහා යාත්‍රා කරනකොට එයා කියලා තියෙනවා එයාගේ මාලිමාවේ කටු රෝදයක් වගේ කැරකුණා කියලා. නමුත් ඒ විතරක් නෙමෙයි. 1492 ඔක්තෝබර් 11 වෙනිදා එයා මේ ප්‍රදේශයෙන් යද්දී අමුතු ආලෝකයකුත් සාගරයට උඩින් ගමන් කළා මෙයා දැකලා තියෙනවා. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. බර්මියුඩා ත්‍රිකෝණය ගැන ඔයාට තියෙන අදහස අපිටත් අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතුව subscribe කරලා bell icon එකත් ගහන්න.
එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නරඹුවාට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.